හයි හායි ඉතින් කොහොමද? අද මං ඉස්සෙල්ලාම ගෙදරදි සැමන් හදාගන්න ඕන කියලා හිතුවා. ඉතින් අද මේ වැඩේ සාර්ථක වුණත් අසාර්ථක වුණත් එක මොනවගේද උනේ කියලා මං ඕගොල්ලොත් එක බෙදා ගන්නවා කියලා හිතුවා. හැබැයි ඉතින් මං මුලින්ම කියන්නම් මේ ගෙදරදීම සැමන් හදාගන්න වැඩේට ඕන කරන්නේ ප්‍රෙෂර් කුකර් එක විතරයි. ඒක ඒ තරමටම ලේසි වැඩක්. අපරාධෙ මෙච්චරකල් කරේ නැත්ති කියලා හිතෙන තරමටම ඒක හරිම ලේසි වැඩක් වුණා. ඉතින් මේ තියෙන්නේ මං සැමන් කල්ලා හදාගන්න හිතාගෙන ඉන්න මාළු ටික, ලින්නු මාළු ටික. ඉතින් මං එක ෆ්‍රීසර් එකේ තිබිලා වතුර චුට්ටක් දාලා තිබ්වා ඉක්මනට මේ අයිස් බහින්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම ලුණු හැඳි දෙකක් දාගත්තා. ගම්මිරි සැඳි දෙකකුත් දාගත්තා. දැන් මට පළවෙනි වතාව නිසා මේ කොච්චරක් මාළු මෙච්චර ගානකට මෙච්චර ලුණු ඕන මෙච්චර ගම්මිරිස් ඕන කියලා එහෙම අදහසක් නැහැ. නමුත් මම හිතේ මිම්මට වගේ හැඳි දෙකක් වෙන්න දැම්මා. ඊට පස්සේ මේකට මම විනාකිරි තේ හැඳි දෙකක් දැම්මා. ඊට පස්සේ පොඩි තක්කාලි සෝස් මේ සැහැන්දක් විතර දැම්මා. ඊට පස්සේ ඔන්න ඉතින් දැන් මම මේ දාන දේවල් එක්ක ගන්ට මතක් වෙයි මම කාගේ රෙසිපියද උස්සලා තියෙන්නේ කියලා. ඔව් එයාගේ රෙසිපි එකට තමයි අද මම ටින් මාළු හදන්නේ. අනෝමාස් කිචන් එකෙන් තමයි මම මේක බලාගත්තේ කොහොමද හදන්නේ කියලා. බලමු ඉතින් අද මොකද වෙන්නේ කියලා. මම මේ වගේ මම තේ බොන කෝප්පෙන් වතුර චූට්ටක් දැම්මා මාළු වල ප්‍රමාණයට වගේ. ඉවරයි ළමයි. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඊළඟට ඉතින් මේක තම්බ ගන්න තමයි තියෙන්නේ පැයක්. බලමු එහෙනම් නේද? මේක අපි වහලා දැන් මම මේක ටිකක් මේව මික්ස් කරනවා. මික්ස් කරලා වහලා ඊට පස්සේ පැයක් අපි මේක තම්බ ගමු. සාමාන්‍යයෙන් මම මේ ප්‍රෙෂර් කුකර් එකේ ඉස්සර මේ පොලොස් එහෙම හදනවා ළමයි. ඔයගොල්ලන්ට ගෙදර ප්‍රෙෂර් කුකර් එකක් තියෙනවා නම් try කරලා බලන්න. පොලොස් දැන් අපි පොලොස් හදන්න ගොඩාක් පොල් කිරි දාන්න ඕනනේ. මම මේ ප්‍රෙෂර් කුකර් එකේ තමයි ඔක්කොම පොලොස් හදන්නේ. මොකද අඩු පොල් කිරි ප්‍රමාණයකින් ටක් ගාලා පොලොස් එක තම්බ ගන්න පුළුවන්නේ. ඊට පස්සේ ඉතින් කිරිත් ඉතුරුයි, ගින්දරත් ඉතුරුයි. ඉතින් මේ මිටිකිරි වලින් විතරක් මිටිකිරි කෝප් එකකින් වගේ ගොඩක් පොලොස් හදාගන්න පුළුවන් මේ ප්‍රෙෂර් කුකර් එකෙන්. ඉතින් ඒක ඔයාලා try කරලා බලන්න. බලලා මට මැසේජ් එකක් දෙන්න. ඉතින් ඔන්න මම දැන් මේ විදියට ඒක කුක් කරගන්න තමයි යන්නේ අපේ ටින් මාළු එක. ඔන්න ඉතින් දැන් පැයකටත් පස්සේ සහ හොඳටම නිවිලා වගේ තියෙන්නේ දැන්. මම දැන් ඇරලා බලනවා කොහොමද කියලා. දැන් හරිම ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඉතින් ඇත්තටම අනෝමැන්ටි කියනවා වගේම මේක හොඳට ආවද කියලා බලනකම් මට ඉවසිල්ලක් නැහැ. ඉතින් බලමු අපි කොහොමද කියලා. මේ තියෙන්නේ තැම්බිච්ච මාළු ටික. සුවඳ නම් එනවා. මාර සුවඳයි. කුස්සිය පුරාම සුවඳයි. අර කඩෙන් ගේන සැමන් වල තියෙනවනේ පොඩි මේ ගඳක් වගේ. ඒ ගඳ වෙනුවට මාර සුවඳයි. පිලි ගඳක් වගේ එනවනේ කඩේ වගේ නම්. මේ ඒ ගතිය චුට්ටක් අඩුයි. සුවඳ තමයි එන්නේ. දැන් බලමු හොඳට තැම්බිලාද කියලා. කටු කෑල්ලක් අරන් බලමු. හොඳටම පොඩි වෙනවා. මට මාර හැපි. දැන් එතකොට සුවඳක් තියෙනවා. කටු පොඩි වෙන ගානට තැම්බිලක් තියෙනවා. දැන් ඉතින් රස තමයි බලන්න ඕන.
මට මාර ආසයි ළමයි. දැන් ඇත්තටම මේ වගේ මුල්ම වතාවට කෑමක් හදලා හරි ගියාම මාර හැපි ෆීලිං එකක් එනවා ඉතින් නේද? තාමත් ඉතින් ආසාව වැඩිකමට කටු පොඩි කර කර ඉන්නවා. ඊට පස්සේ ඉතින් අපි දැන් රස බලමු. මේ වෙලාවේ ඉතින් ගෙදර හස්බන්ඩ්ුත් හිටියා. එයාත් කාලා බලලා කිව්වා හරිම රසයි කියලා. පොඩ්ඩක් ගම්මිරිස් වැඩි වෙලා කියන්නේ කන්න බැරි තරමටම නෙමෙයි. මම සමහර විට මේ ප්‍රමාණය වෙන සැරට කන කෙනෙක්ට හරියන්න පුළුවන්. මම සැරට කන කෙනෙක් නෙමේ නිසා මම ඊට පස්සේ හදනකොට එක ගම්මිරිස් හැන්දක් දැම්ම නම් ඇති කියලා මට හිතුණා. හැබැයි ගොඩක් රසයි. ගම්මිරිස් වැඩි කියලා දැනුනේ ඉතින් පස්සේ දවල් වෙනකොට තමයි බඩට තමයි තේරුනේ ගම්මිරිස් ටිකක් වැඩි වෙලා වගේ කියලා. ඉතින් මේ මම ඒ ගත්ත මාළු කෑල්ල දිගටම කෑවා ළමයි. ඒක එච්චර රසයි. ඊට පස්සේ මම ඒක තියලා ගියා බබාව නර්සරි එකෙන් ගේන්න. ඇවිල්ලා ඔයාලත් එක්කම සැමන් මේ විදිහට තෙල් දානවා කියලා හිතුවා ටින් මාළු එක. ඒ වුණාට මේ හදිසියෙම අපේ ගෙදරට ගෙස්ට් කෙනෙක් ආවා. ඉතින් මට ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. හැබැයි මම ඉක්මනටම එයාට හදපු කෑම වේලට මේ විදිහට සැමන් තෙල් දාගෙන මේකත් එකතු කරා. ඉතින් ඒකත් විශේෂ දෙයක් වුණා. මම ගෙදරම හදාගන්නපු ටින් මාළු දෙන්න අමුත්තෙකුත් එදාම ආපු නිසා. ඉතින් තමයි අද වීඩියෝ එක මාරම හැපි අනොමෑන්ටික් රෙසිපි එක ඕගොල්ලෝ බලන්න අනිවාර්යෙන්. ගෙදරදිම ටින් මාළු හදාගන්න අනිවාර්යෙන්ම මේක කවදා හරි කවුරු හරි හැදුවොත් ආයේ කවදාවත් ඔයා ටින් මාළු කඩෙන් ගන්න එකක් නෑ. මම ඒක ඒ තරමටම ෂුවර් කරලා කියනවා. ඉතින් එහෙනම් මම අද වීඩියෝ එකෙන් මේ විදියට සමු අරන් යන්නම්. එහෙනම් අපි ආයෙම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්න. බයි.